ඔන්න අද වීඩියෝ එක ඇඹුල් දොඩම් ගැන. ඇඹුල් දොඩම් කියන්නේ ගොඩක්ම වීලි කලාපවල තමයි ඇඹුල් දොඩම් හැදෙන්නේ. පුළුවන් නම් ගෙදරක පැලයක් දෙකක් හදලා තියන්න අපතේ යන්නේ. ඉතාමත් විස්මිත ගුණදායක දෙයක් තමයි ඇඹුල් දොඩම් කියන්නේ. දේශීය ආයුර්වේදයේ නැතිවම බැරි දෙයක් තමයි, ඖෂධයක් තමයි ඇඹුල් දොඩම් කියන්නේ. ගොඩක් ඉතාමත් ගුණදායක දෙයක් ඇඹුල් දොඩම්. සාමාන්‍යයෙන් ಗುಣ කතා කරොත් ගොඩක්ම කැස්සට, සෙමට, ඇදුමට, පණු රෝගවලට තාමත් ගුණදායක දෙයක් තමයි ඇඹුල් දොඩම් කියන්නේ. ඇඹුල් දොඩම් කියන්නේ ඇඹුල් දොඩම් වල පොත්තේ ඉඳන් ගුණ. ඒ තරමට ගුණදායකයි. ගොඩක්ම දේශීය ආයුර්වේදයේදී ගොඩක්ම ඔය කල්ක සඳහා, එතකොට කසාය සඳහා යොදා ගන්නවා ඇඹුල් දොඩම්. ඒ කියන්නේ කැස්සට, සෙමට හදන ඔය පැණි වර්ග සඳහා ඇඹුල් දොඩම් යොදා ගන්නවා. ඒ තරම් ගුණදායක දෙයක් තමයි ඇඹුල් දොඩම් කියන්නේ. පුළුවන් නම් පැලයක් දෙකක් ගෙදරක වත්තක හෝ වවලා තියාගන්න. අපතේ යන්නේ නැහැ. ඒ තරමට ගුණදායකයි ඇඹුල් දොඩම් කියන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් වේවා.